පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන කුමන්ත්‍රණකරු හඳුනාගෙන ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සේනාරත්න මහතා අනාවරණය කර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාර්යප්පෙරුම් මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම කරුණ හෙළි කළේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඉදිරියේ ලේකම්වරයා වෙත තමන් විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බව සඳහන් කරමින් සිය එක්ස් ගණුමේ සටහනක් තබා තිබුණි. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය පසුපස ඉන්දියාව ඇතැයි පවසා ඇතැයි කළ ප්‍රකාශය අසත්‍ය බවත් ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙහි දැක්වේ. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු හඳුනාගෙන ඇති බවත් එය පිටිපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවේ ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වේ. එම පුවත සම්බන්ධ කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා සඳහන් කරන්නේ 2025 10/8 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාවට හමුවේ පෙනී සිටීමට තමන් ගිය බවත් මතු කාරණා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් බවත් එම අවස්ථාවේ පාස්කු ප්‍රහාරය පිටිපස ඉන්දියාව සිටින බවට කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවත් අවධාරණය කර සිටී. තවද ඉහත සංසරණය වන ප්‍රවෘත්ති තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එය සත්‍යයෙන් තොර පුවතක් බවත් අවධාරණය කර සිටී. මෙම අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරණය කිරීමට කටයුතු කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන් බවත් මීට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඒ මහතාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.